ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් පසුගියදා මිලටගත් රෝල්ස් රොයිස් මෝටර් රථයෙන් සිදුව ඇතැයි පැවසෙන බදු වංචාවක් සම්බන්ධව ඩඩ්ලි සිරිසේනගෙන් විශේෂ පැහැදිලි කිරීමක් උපුටා ගැනීම. මේ දවස්වල මම ගෙන්නපු රෝල්ස් රොයිස් ෆැන්ටම් 8 රථය සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් කියවෙන කතා බොහෝ තැන්වල සංසරණය වන නිසා ඒ ගැන මගේ ප්‍රතිචාරය ඔයාට එක බෙදා ගන්න මට ඕන වුණා. මොකද කිසි දෙයක් හරියාකාරව නොදන්න පරිසරයක වැරදිපුවත් සමාජගත වන එක ඉක්මනින්ම සිදුවන බව අපි හැමෝම දන්න නිසා. කතාව මේකයි. මීට මාස කිහිපයකට කලින් මම රෝල්ස් රොයිස් මාදිලියට අයත් ෆැන්ටම් 8 කියන සුඛෝභෝගී වාහනය ලංකාවට ආනයනය කරන්න සියලු දේවල් සූදානම් කළා. ඒකට අවශ්‍ය බැංකු ණයවර එහෙමත් නැත්නම් LC ආදිය විවෘත කරලා අදාළ මෝටර රථයත් ලංකාවට ගෙනාවා. මේ මෝටර රථය එයා ෆ්‍රේට් කරලා ලංකාවට ඇවිත් ටික දිනක් ගත වුණාට පස්සේ අපි දැනගත්තේ ක්‍රොස් බෝඩරින් වලට අදාළ රටේ නීති රෙගුලාසි 2013 වගේ පසු නැවතත් රේගුව විසින් පණ ගන්වලා කියලා. එතකන් වාහන දහස් ගණනක් ලංකාවට ආනයනය කළේ සාමාන්‍යයෙන් මේ ක්‍රමය හරහා තමයි. ක්‍රොස් බෝඩරින් කියන්නේ වාහනයක් නිෂ්පාදිත රටින්ම එයට අදාළ LC විවෘත වෙන්න ඕන. මෙහි නිෂ්පාදිත රට වුණේ එක්සත් රාජධානිය. ඉතින් ඒ සිදුවීම නිසාම මේ මෝටර රථය නිදහස් කරගන්න විශාල මුදලක් අපිට අතිරේකව ගෙවන්න සිදුවෙන නිසා මම කළේ අදාළ ප්‍රතිඅපනයන ගාස්තු ගෙවලා ඒක ඒ ආයතනයටම නැවතත් යවපු එක. ඉතින් ඒ සිදුවීමේදී මම සහ ඒ ආයතනය අතර ඇතිකරගත්ත එකඟතාවයකදී නැවතත් ඉදිරියේදී එම රථයක් ලංකාවට ගෙන එන්න ගිවිසගත්තා. ඔය අතරදී තමයි මට ආරංචි වුණේ රෝල්ස් රොයිස් සමාගමේ සියවන සංවත්සරය වෙනුවෙන් විශේෂ මාදිලිවල සීමා සහිත නිෂ්පාදන පෙළක් ඒ අය හඳුන්වා දෙන්න යනවා කියලා. ඉතින් ඒ අනුවයි මම පසුගිය දිනක ලංකාවට ගෙන්නපු රෝල්ස් රොයිස් ෆැන්ටම් සීරීස් 8 extended wheelbase කියන මෝටර රථය ලංකාවට ගෙන්වන්නේ. මොකද ඒක කලින් ගෙන්නපු රථයට වඩා තාක්ෂණය වැඩිදියුණු කළ එකක්. ඉතින් මිත්‍රවරුනි මෙවර මම වාහනය ආනයනය කරන්න බාර දුන්නේ දිවයිනේ ප්‍රකට අතරමැදි වාහන ගෙන්වීමේ සමාගමකට. ඉතින් ඒ අය ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයන් නිසාම මට තිබුණේ ඒ අයට ගෙවන්න තියෙන සම්පූර්ණ මුදල ගෙවලා පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක. ඉතින් හිතුවත් වගේම මීට ටික දවස් කිහිපයකට කලින් එම ආයතනය විසින් මගේ වාහනය ලංකාවට ආනයනය කළා. ඊට පස්සේ ඒ වාහනයට අදාළ බදු ඇතුළු සියලුම රේගු ගාස්තු ගෙවලා වාහනය නිදහස් කරගත්ත එම ආයතනයේ අය එය ගෙනවිත් මට බාර දුන්නා. ඉතින් මගේ පාර්ශවයෙන් මේට අදාළ ගනුදෙනුව සම්පූර්ණ වුණ නිසාම මම වාහනය බාරගෙන පහුවෙනිදාම රාජකාරී සංචාරයක් වෙනුවෙන් විදෙස් ගත වුණා. ඉතින් ඔහොම ටික දවසක් යද්දි තමයි මට ආරංචි වෙන්නේ මගේ වාහනයට අදාළ රේගු ගාස්තු නිසියාකාරව නොගෙවපු නිසා අදාළ ආනයනකරුගෙන් කෝටි 7ක දඩබදලක් රේගුව විසින් අය කරගෙන කියලා. ඔයාලා හැමෝම දන්නවනේ අපි වාහනයක් ආනයනය කරද්දී ඒකයි යම් කිසි තරවකාර ආයතනයක් කරහා සිදු කළොත් වාහනය අපේ අතර ගන්නකන් සිදුවන ක්‍රියාවලියට අපි මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙතනත් උනේ ඒ වගේ දෙයක්. මම මගේ ආනයනකරුට ගෙවන්න ඕන සම්පූර්ණ මුදලම ගෙවලා මගේ වාහනය ලබාගත්ත මිසක එතනින් එහාට ඔහු කළ දේවල් මට අදාළ කරගත්තේ නෑ. ඒත් අවසානදී වෙලා තිබුණේ මගේ වාහන ආනයනකරු විසින් මේ වාහනය ආනයනය කරද්දී මෙහි මාදිලිය ලෙස ෆැන්ටම් ලොං වීල් බේස් ලෙස සඳහන් නොකිරීම නිසා දඩයකට ලක්වීම. මෙම සිදුවීමේදී මගේ ආනයනකරු අතින් එය අතපසුවීමකින් උනාද එහෙම නැත්නම් අමතර ලාභයක් ලබා ගැනීමේ චේතනාවෙන් කළාද කියන එක මට අදාළ දෙයක් නොවන්නේ මා විසින් ආනයනය කළ වාහනයක් නිරට ගැනීම පමණක් සිදු කළ නිසායි. මෙහිදී වාහනය ආනයනය කරන්න පෙර ඔහුට ඒ සඳහා වූ පොරොන්දු වූ සම්පූර්ණ මුදල ගෙවා වාහනය ලබා ගැනීම පමණක් මා සිදු කළා. මේ සුඛෝපභෝගී මෝටර රථය රෝල්ස් රොයිස් සමාගමේ සියවන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සුවිශේෂී මෝටර රථයක් වීමත් මෙය විශේෂ ලොං වීල් බේස් කියන මාදිලියට අයත් එකක් වීමත් සමග අපේ අය කලේ මෙහි තොරතුරු ලබා ගන්න අන්තර්ජාලයේ පිහිට පැතීම. ඉතින් රෝල්ස් රොයිස් ඇනිවර්සරි මොඩල් කිව්ව ගමන් ඉහළින්ම එන්නේ මෙම මෝටර රථයට සමගාමීව නිර්මාණය කළ ඩොලර් මිලියන 3ක් වටිනා ෆැන්ටම් 8 චැන්ඩිගර් රථය. ඉතින් මගේ මෝටර රථයත් සුවිශේෂී ඇනිවර්සරි මොඩල් එකක් නිසාම ගොඩක් අයට උනේ ඒ වාහන මාදිලි දෙක පැටලීම. ව්‍යාපාරිකයෙක් වශයෙන් කොච්චර මිනමුදල් තිබුණත් මෝටර රථයක් වැනි දෙයක් වෙනුවෙන් රුපියල් බිලියන ගාණක් වියදම් කරන්න තරම් මම මෝඩ නැහැ කියලා මම ළඟින් අඳුරන ඔයාලා හැමෝම දන්නවා. මොකද ව්‍යාපාරයක් ගොඩනගන්න තියෙන අමාරුව වගේම අද කාලේ ව්‍යාපාරයක් රහගන්න තියෙන අමාරුවත් මම හොඳින්ම දන්නවා. ඉතින් මේ වගේ දේවල් වලට උත්තර දෙන්න මම ලංකාවේ ඉඳපු නැති නිසාම ගොඩක් අය හිතන දේවල් සමාජගත කරලා තියෙනවා දැක්ක නිසායි අටෝරාසියක් වඩ නවත්තලා තකහණියක් මේ වචන ටික උනත් ලිව්වේ. ඉතින් මිත්‍රවරුනි සරලවම රෝල්ස් රොයිස් එකේ කස්ටම් පෙනල්ටි කතාව ඕකයි. උපුටා ගැනීම අවසන්. මෙහි නවතම තොරතුරු සඳහා සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.